සුබ දවසක් කියවා යාළුවනේ. අන්තර්ජාලය හරහා මුදල් හොයන්න කැමති ඔයාලව අදත් මම සාදරයෙන් පිළිගන්නවා මගේ SLE Moneybot YouTube channel එකට. ඉතින් යාළුවනේ අද මම අරන් ඇවිල්ලා තියෙන වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් ඔයාලා දන්නවා ගොඩ දෙනෙක් exchange අපි උදාහරණයක් විදිහට ගත්තොත් Binance වගේ exchange wallet එකකින් ඔයාලා trade කරලා ඒ වගේ ගොඩ දෙනෙක් earn කරනවා. ඉතින් ඒවට අපි මුදල් දාලා තමයි earn කරන්නේ. ඉතින් මම අද මේ වීඩියෝ කරන් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ exchange එකකින් ඔයාලට ලේසියෙන්ම USDT earn කරන්න පුළුවන් සුපිරි ක්‍රම කීපයක් ගැන. ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ඔයාලා skip කරන්න එපා. වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම්ම මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තමයි ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක roll කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ මගේ අලුත් වීඩියෝ ආපුවම notification එක මාර්ගයෙන් ඔයා ගාවට ඉක්මනටම ගෙන ගන්න. ඉතින් අපි exchange එකට ගිහිල්ලාම කතා කරමු කොහොමද වැඩ ටික කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක්ට කියන්න ඕනේ මේ වගේ exchange වල වැඩ කරද්දී ඔයාලා අනිවාර්යයෙන්ම 18ට වැඩි කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මොකද ඔයාලා දන්නවා exchange අපි exchange wallet එකක් ඔයාලා අනිවාර්යයෙන් වැඩ කරනවා නම් ඔයාලා ඒක verify කරගන්න ඕනේ. ඉතින් verify කරගන්න ඔයාලට අනිවාර්යයෙන්ම ලංකාවේ හෝ වෙන රටක වළංගු NIC එකක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම 18ට වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් driving license එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයා 18ට අඩු කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න ඔයාට පුළුවන් මම මේ පෙන්නන exchange wallet එක හදාගෙන ඔයාලගේ 18 වැඩි සහෝදරයෙක් හෝ වගේ අම්මගේ තාත්තගේ ID එක හෝ DL එක use කරගෙන ඔයාලට පුළුවන් මේක verify කරගන්න. ඉතින් අපි exchange එකට ගිහිල්ලා බලමු කොහොමද මේකේ වැඩ ටික කරගන්නේ, කොහොමද අපි මේකෙන් free USDT එහෙම නැත්නම් මුදල් earn කරන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා exchange wallet කියද්දි ගොඩ දෙනෙක් මේ වෙනකොට වැඩියෙන්ම ප්‍රසිද්ධම exchange wallet එක තමයි අපි කවුරුත් දන්න මෙන්න මේ Binance කියන එක. ඉතින් ඔයාලා දන්නවා Binance එක අපි සාමාන්‍යයෙන් වැඩ කරද්දි මේකේ ගොඩ දෙනෙක් trade කරනවා. ඒ වගේම මේකේ P2P ඔයාලට මුදල් මාරු කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් option තියෙන ලොව පිළිගත් එකම number 1 අපි කියුත් අංක 1 exchange එකේ ගියොත් Binance. ඉතින් ඔයාලා දන්නවා ඊළඟට දෙවෙනි ලොකුම exchange wallet එක තමයි මෙන්න මේ Bybit කියන්නේ. ඉතින් මේ වෙනකොට ගොඩ දෙනෙක් මේක use කරනවා ඇති. ඉතින් ඔයාලට මම කියන්නේ ඔයාලා crypto කරනවා නම් එක wallet එකකට ඔයාලා අනිවාර්යයෙන්ම එක wallet එකක් විතර use කරන්න එපා. මොකද සාමාන්‍යයෙන් අපි airdrop වගේ කරනවා නම් wallet ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මගේ මේ වෙනකොට wallet ගොඩක් මම use කරනවා. ඉතින් මේ හැම wallet එකක්ම මොකද මම airdrop කරනවා මගේ Telegram channel එකට ගිහලා ඔයාලට ගොඩක් මගේ airdrop සම්බන්ධව update බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ හැම wallet එකක්ම මම use කරනවා. ඒ වගේම මේ හැම wallet එකක්ම මම verify කරලා තියෙනවා. ඉතින් අද ඔයාලට මම කියන්න යන්නේ මෙන්න ලෝකයේ දැනට දෙවෙනියට විශාලම Bybit කියන මෙන්න මේ exchange එකෙන් අපි කොහොමද ලේසියෙන්ම මුදල් earn කරගන්නේ. කිසිම risk එකක් නැතුව මෙයාලගේ දෙන ටාස්ක් වගේක් තියෙනවා. ඒ ටාස්ක් ටික complete කරලා ඒ වලින් අපි කොහොමද මේකේ හරියටම exchange මෙන්න මේ wallet එකෙන් කොහොමද අපි මුදල් earn කරන්නේ කියලා තමයි මම කියන්නේ. ඉතින් ඔයාලට මේ වෙනකොටත් Bybit account එකක් නැහෙම නැත්නම් exchange wallet එකක් නැත්නම් මම description එකේ link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා register වෙලා මෙන්න මේ Bybit account එකක් ලේසියෙන්ම හදාගන්න. ඉතින් ඔයාලට Bybit account එකක් හදන හැටි දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේක register වුණාට පස්සේ YouTube එකේ ඕන තරම් ඔයාලට find කරන්න පුළුවන් how to create a Bybit account කියලා කිව්වොත් ඒගොල්ලෝ පැහැදිලිව කරනවා. ඉතින් සාමාන්‍යයෙන් normally ඔයා use කරන email එකක් password එකක් දීලා log වුණාට පස්සේ මේක verify කරගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු Bybit account එකට ගිහලා කොහොමද මේකේ අපි earn කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ Bybit exchange wallet එක open කරගන්නවා. ඉතින් open කරගත්තට පස්සේ මුලින්ම ඔයාලට මෙන්න මේ වගේ exchange wallet එක මේ විදිහට පෙන්වනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන උඩ මෙන්න මේ mark එක press කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයා verify කරගන්න තියෙන්නේ. ඉතින් verify කරගද්දී ඔයාලට සාමාන්‍යයෙන් ලංකාවේ වළංගු ID එකක් හෝ එහෙම නැත්නම් NIC එකක් හරි driving license එකක් හරි passport එකක් හරි ඕන. ඉතින් 18ට වැඩි වෙන්න ඕන. ඉතින් ඒකෙදි මම කිව්වා වගේ 18ට වැඩි කෙනෙක් අඩු කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාගේ 18 වැඩි සහෝදරයෙක් සහෝදරියකගේ හෝ එහෙම නැත්නම් ඔයාගේ අම්මගේ තාත්තගේ NIC එක DL එක එහෙම නැත්නම් passport එක use කරන්න. ඉතින් ඒ දෙක use කරාට පස්සේ ඔයා දන්නවා මේකේ Binance එකේ වගේම අපිට face verification එකක් එනවා. ඉතින් ඒකත් ඒ අදාළ ඔයා ගන්න කෙනාගේ face verification එක කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් දවසක් වගේ යද්දි මෙන්න මේ විදිහට verify ID එක එනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න අපි verify account එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයා ඒ විදිහට මේක verify කරගන්න. verify කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ මෙතන home එකේ මෙන්න මේ වගේ මේකක් එනවා. ඉතින් මේකෙදි ඔයාට මෝ කියන එකට ගියොත් මේකේ තව ගොඩක් විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මම අද ඔයාලට පළවෙනියෙන්ම කියන්නේ මෙන්න මේ tokens මෙන්න මේ තියෙන token splash කියලා මෙන්න මේක සම්බන්ධව. ඉතින් ඔයාට මෙතන ගද්දී ඔයාගේ මෙන්න මේ token splash එක නැත්තම් ඔයා මෙන්න මෙතන මෝ කියන එකට ගිහිලා ඒකෙදි ඔයාට මේකේ find කරගන්න පුළුවන් මෙන්න මේ
ටෝකන් ප්ලෑෂ් එක යට මෙන්න මේ ඉවෙන්ට් කියන එකේදී ඔයාට මෙන්න මේ මෙතන ටෝකන් ප්ලෑෂ් එක බලා ගන්න පුළුවන් ඉවෙන්ට් කියන එකේ. එහෙම නැත්නම් මෙන්න මේ ඉවෙන්ට් කියන එකේදී හරි මෙන්න මෙතන රිවෝඩ්ස් කියලා තියෙනවා. මෙන්න මෙතන ඔයාලට ට්‍රේඩ් මේ හැම එකකදීම මෙන්න මෙතනින් ඔයාට ඒක ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක මෙන්න මේක උඩ ටච් කරගන්නවා. ඉතින් මෙන්න මේ ටෝකන් ෆ්ලෑෂ් කියන එකේදී අපි අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ මේකෙදී අපි ටාස්ක් වගේක් තියෙනවා. ඉතින් දැනට මේගොල්ලන්ගේ තියෙන ඉවෙන්ට්ස් ටික තමයි යන්නේ. ඉතින් ඉවෙන්ට්ස් ගොඩක් යනවා. ඔයාලට පේනවා මේ සමහර ඉවෙන්ට්ස් දවස් 6කින් මේක නිමා වෙනවා. ඉතින් දවස් 4 ඒවා තියෙනවා. දවස් පැය ගානින් ඉවර වෙන ඒවා තියෙනවා. ඒ වගේ තියෙනවා. ඉතින් මේකේ අලුත්ම ඉවෙන්ට් එක තමයි ඇවිල්ලා තියෙන අලුත්ම ඉවෙන්ට් එක තමයි උඩ තියෙන්නේ. මේක දවස් 13ක් තියෙනවා. ඉතින් මම කියන්නම් කොහොමද මේකෙදී අපි මේ ඉවෙන්ට් එකකට ඇතුළත් වෙන්නේ කියලා. ඉතින් මේ වලින් පුළුවන් අපිට මේ අදාළ ටෝකන් ප්‍රමාණය ලබා ගන්න. ඉතින් මම මෙන්න මේකට join now කියන එක press කරනවා. join now කියන එක press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදී අපිට කරන්න තියෙන්නේ අපි මේකේ ට්‍රේඩ් කරන්න ඕනේ USDT 500ක්. ඉතින් මේකේ ට්‍රේඩ් කරනවා කියද්දි ඔයාලා බය වෙන්න එපා. මේකෙදී අපිට ඇත්තටම කරන්න තියෙන්නේ ස්පොට් ට්‍රේඩින් එකක්. ඉතින් මේකෙදී USDT 500ක USDT ට්‍රේඩින් වොලියුම් එකක් මේගොල්ලෝ ඉල්ලනවා. ඉතින් මේකෙදී ඇත්තටම අපි ස්පොට් ට්‍රේඩින් එකක් කියන්නේ ඔයා මේකට අනිවාර්යයෙන්ම මේ වොලට් එකට ඔයා මුදල් ප්‍රමාණයක් දාගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට USDT 20 ඉඳන් පුළුවන්. හැබැයි USDT 20ක් වගේ දැම්මොත් ඔයාලට මේකෙදී ගොඩ වාරයක් මේක ට්‍රේඩ් කරන්න ඕන. උදාහරණයක් විදිහට මම USDT 100ක් දැම්මොත් මට 5 පාරක් විතරයි මේකෙදි තියෙන්නේ. ස්පොට් ට්‍රේඩින් එකක් කියන්නේ අපි යම් කිසි කොයින් එකක් අරගෙන ඒක සෙල් කරනවා. එක පාරක් 100ක අරගෙන 100ක් සෙල් කරාම එතන USDT 100ක අපි ට්‍රේඩ් එකක් කරලා තියෙනවා. ඒ වගේම දෙවෙනි පාර 100ක් කරොත් එතන 200යි. ඒ වගේ 5 පාරක් අපි කරාට පස්සේ අපිට මේක මෙන්න මේක 100% කම්ප්ලීට් වෙනවා. කම්ප්ලීට් වුණාට පස්සේ අපි මෙන්න මේ ඉවෙන්ට් එකට අපි ඇතුළත් වෙනවා. ඉතින් මේකෙදි අපිට මෙන්න මේ SPK කියන කොයින් 40000 දක්වා earn කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එන්නේ එක ඉවෙන්ට් එකක් ඒකෙදී ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් ඒක ඒ විදිහට කරගත්තට පස්සේ අපිට දෙවෙනි ඉවෙන්ට් එකට ඊළඟට පුළුවන් මේ වගේ අපිට ඉවෙන්ට් ගොඩක් කරන්න පුළුවන්. ඉතින් මේකෙත් USDT 500ක තමයි අපිට ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඒකෙත් මම කිව්වා වගේ මේකෙදී අපිට බෝම් කියන මෙන්න මේ ටෝකන් එකෙන් කොයින් එකෙන් 90000 දක්වා දිනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට මේකේ ගොඩාක් මේ විදිහට ඉවෙන්ට්ස් තියෙනවා. ඉතින් මේ හැම එකටම ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් සමහර ඒවාද 500ට අඩු ඒවාත් තියෙනවා. දැන් ඔක්කොම 500යි කලින් 300යි 10 තියෙන ඒවාත් තියෙනවා. ඉතින් ඒ අනුව ඔයාලට කරන්න පුළුවන් ට්‍රේඩ් එකේ ඔයාලට පුළුවන් මේකේ දැන් අපිට ඩිපොසිට් කරන්න තියෙනවා මෙන්න මේ ටෝකන්. ඉතින් මේ වගේ ඒවා කරන්න එපා. එහෙම නැත්නම් මෙන්න ඔයාලා දැන් මෙන්න බලන්න මේකේ ඩිපොසිට් USDT 100ක් and ට්‍රේඩ් 100ක්. ඉතින් මේ වගේ දෙයකදී අපිට පුළුවන් USDT 100ක් ඩිපොසිට් කරලා මෙන්න මේක තියෙන USDT of EPT on your first spot trade. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේ EPT කියන එකේ ඩොලර් 100ක coin buy කරලා ඊට පස්සේ ඔයාලට sell කරන්න පුළුවන්. ඒක sell කරාට පස්සේ ඔයා මේකේ මෙන්න මේකට අයිති වෙනවා. ඉතින් මේකේ O කියලා තියෙන්නේ මේක හෝ මේක කරාට පස්සේ ඔයාට 5000ක EPT කියන ටෝකන් ප්‍රමාණයක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ ටෝකන් ඔයාට ආවට පස්සේ ඔයාට පුළුවන් ඒ ටික sell කරලා USDT වලට earn කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකෙදි earn කරන්න දෙන්නේ. ඉතින් මම කියන්නම් මේකෙදි කොහොමද ඔයා ට්‍රේඩ් එකක් දාගන්න. ඉතින් ස්පොට් ට්‍රේඩින් එකක් කරගන්න කොහොමද කියලා මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරනවා. ඒකට ඔයා යන්න මෙන්න මේ ට්‍රේඩ් කියලා. හැබැයි ඔයා මුලින්ම කියන්න ඕනේ මේකෙදි ඔයාට USDT තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ ට්‍රේඩ් කියන කාඩ මුලින්ම තියෙන chart ඔයා යන්න මෙන්න මේ ට්‍රේඩ් කියන එකට. ට්‍රේඩ් කියන එකට ගියාට පස්සේ ඔයාට අදාළ කොයින් එක ඔයා මෙතනින් සිලෙක්ට් කරගෙන ඔයාට තියෙන්නේ මෙතනින් buy කරගන්න. buy කරගද්දි ඔයා වගේ තියෙන USDT ප්‍රමාණය මෙතනින් මෙන්න මේ විදිහට ඇදලා දාන්න. ඇදලා දාලා සම්පූර්ණ USDT 100ක් තියෙනවා 100 දාලා මෙතනින් USDT ප්‍රමාණය දාලා ඔයාට තියෙන මේක buy කරන්න. හැබැයි buy කරද්දි ඔයා මතක තියාගන්න ඔයා buy කරන USDT buy කරනකොට ඒ කොයින් එකේ වටිනාකම ඔයා sell කරද්දි ඊට අඩුවෙන් sell කරන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාට තියෙන වගේ USDT ප්‍රමාණය අඩු වෙනවා. හැමතිස්සෙම ඊට වඩා කොයින් එක අප් වෙච්ච ගමන් පට ගාලා මෙතනින් sell කරන්න. ඔය වගේ ඔයාට මෙතනින් buy කරා මෙතනින් sell කරන්න තියෙන්නේ. අදාළ කොයින් එක select කරගන්න. ඔයා මෙන්න මේක උඩ මෙන්න මේ විදිහට touch කරාට පස්සේ ඔයාට මෙතනින් අදාළ වගේ කොයින් එක ලේසියෙන්ම search කරලා ගන්න පුළුවන්. ඉන්න ඔන්න ඔය විදිහට තමයි අපි spot trading එකක් කරගන්නේ. ඉතින් මේක ඇත්තටම මෙන්න මේ මෙතන ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැනට මේකේ තිබ්බ මුදල් ටික මම අරගෙන තියෙන්නේ මට හදිස්සි දෙයකට මම ආයේ මේක කරන්නම්. ඉතින් ඔයාලට මෙන්න මෙතන රිවෝඩ්ස් එකට ගියාට පස්සේ මම මේක ගොඩ කාලයක් තිස්සේ කරා. මෙන්න ඔයාලට පේනවා මෙතන රිවෝඩ්ස් මට 30ක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම මට මේ
ටෝකන් ස්ප්ලෑෂ් එකෙන් ඒ වගේම ඒකෙන් හම්බෙච්ච රිවෝඩ්ස් ඉතින් මේ පේනවා ඔයාලට පේනවා USDT හම්බෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් රිවෝඩ්ස් ඔයාලට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඔයාලගේ මුදල් තිබ්බට ඔයාලට මේක ෆ්‍රී earn කරන්න පුළුවන්. සමහර මේකෙන් මාසෙට USDT 50 60 100 200 earn කරන කට්ටිය ඉන්නවා. මොකද ඔයා මේකෙදි සමහර විට ඔයා මේකේ යටතේ මෙන්න මේ Bybit එකේ ඔයාගේ යටතේ referral team එකක් හිටියොත් ඒගොල්ලෝ මේ වැඩේ දවස ගානේ ට්‍රේඩ් කරොත් ඔයාට නිකම් මේකෙනුත් ඉන්කම් එකක් එනවා. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේ ටීම් එකක් හදාගන්න මෙන්න මේ වැඩේ කියලා. මෙන්න මෙතන invite friends කියන එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ලින්ක් එක ගන්න මෙතන පල්ලෙහාන් මෙන්න මෙතන invite now ගියාට පස්සේ ඔයාගේ ලින්ක් එක එනවා. ඒ ලින්ක් එක ඔයාට ෂෙයා කරලා ඒගොල්ලොත් මේ විදිහට මේ token splash එක හරහා ඔයාගේ ඒකට ඒගොල්ලෝ අවම USDT 20 ඉඳන් පටන් ගන්න පුළුවන්. හැබැයි මම කිව්වා වගේ 20ක් දානවට වැඩිය අපිට වඩා වැදගත් මේකේ USDT 100ක් වගේ දානවනේ. USDT 100ක් දාලා පටන් ගත්තොත් ඒගොල්ලෝ ට්‍රේඩ් කරද්දී ඔයාට යාළගෙන් වෙනම කමිෂන් එකක් ඇඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ token splash එකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තව එකක් තියෙනවා. ඒ වගේම airdrop hunt කියන එක. ඉතින් airdrop hunt කියන එකත් token splash එක වගේම තමයි අපිට ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේකේ events ටික ඉවරයි. ඉතින් ඔයාලට පේනවා past events ටික තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් මේකෙත් ගොඩක් මේගොල්ලෝ coin ගොඩක් දීලා තියෙනවා. ඉතින් pool එක මේකේ තිබිලා තියෙනවා ලක්ෂයක. ඉතින් ඒ වගේ average රිවෝඩ්ස් දීලා තියෙනවා මේ විදිහට විනස්ලා 3 දෙනෙකුට 40000 ගන්න. ඉතින් ඒ වගේ මේකෙදිත් ඔයාට වෙනම රිවෝඩ්ස් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් මේකේ හම්බ වෙනවා. ඉතින් මේකෙදි airdrop වලින් තමයි මේගොල්ලෝ ගෙවන්නේ. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් අර වගේම මේකෙත් තියෙන්නේ අර කලින් මම token splash එකේ වගේම ට්‍රේඩ් කරලා ඔයාට ඒකේ ගොල්ලන්ගේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න. ඉතින් මේකේ දැන්ට මේ වෙනකොට ඉවෙන්ට්ස් නෑ. ඔයාට ඇත්තටම මේකේ ලේසියෙන් earn කරන්න පුළුවන් ක්‍රම විදි දෙක තමයි මෙන්න මේ token splash එක. ඊට අමතරව airdrop hunt. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් Bybit wallet එක පාවිච්චි කරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම අද ඉඳන් පටන් ගන්න. ඔයාලා Binance එක හා සමානම Binance එකට පස්සේ මේ වෙනකොට ලෝකෙ දෙවනියට ලොකුම exchange wallet එක තමයි මෙන්න මේ Bybit කියන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මේ වෙනකොට මේක use කරනවා. ඉතින් මේකේ ගොඩක් Binance එකට වඩා ගොඩක් opportunities තියෙනවා. ඔයාලට ගොඩක් සල්ලි earn කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් සමහරව දන්නවා airdrop කරද්දී මුලින්ම අපිට ඒ coin එක මුලින්ම list වෙන්නේ නැහැ Binance එකේ. ඉතින් මුලින්ම මෙන්න මේ Bybit එකේ වගේ තමයි list වෙන්නේ. Bybit ඒ වගේම Bitget කියලා තියෙනවා. ඕ දෙකේ තමයි ඉස්සෙල්ලාම list වෙන්නේ. ඉතින් මෙන්න මේ Bybit කියන එක ඔයා wallet එක තියාගත්තා නම් ඔයාට airdrop කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත්. ඒ වගේම මම කිව්වා වගේ මෙන්න මේ token splash එකෙත් ඔයාට ගොඩක් earn කරන්න පුළුවන්. ඒ වගේම airdrop hunt කියන එකත්. ඉතින් මේකට මොනවා කරන්නත් ඔයා USDT 20ක් හෝ 50ක් මම කියන්නේ ඔයාලා recommend කරන්නේ ඔයා මෙන්න මේ token splash කියන event ඔයා සහභාගී නිතරම කරනවා නම් දවස ගානේ ඔයාට අනිවාර්යෙන් USDT 100ක්වත් wallet එකේ තියාගන්න. එතකොට ඔයාට ලේසියෙන්ම මේකේ earn කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක තියෙන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් හැම වෙලේම ඔයාලට හැම වෙලේම රිප්ලයි කරනවා. ඉතින් ඒ වගේම තමයි මගේ Telegram channel එක තියෙනවා. ඉතින් ඔයාලා airdrop කරන්න කැමති නම් free earn කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම මගේ Telegram channel එකට join වෙන්න. ගොඩක් airdrop සම්බන්ධව update දානවා. ඒ වගේම ඒවල රිවෝඩ් ගත්තනම් මම රිවෝඩ් ප්‍රූෆ් දානවා. ඒ වගේම මම සමහර කියන සයිට් වල giveaways දෙනවා. ඒ giveaways winners ලා ඒ වගේම withdraw proof හැම දෙයක්ම මම අප්ඩේට් දාන්නේ මගේ Telegram channel එකේ. ඉතින් ඔයා මේ වෙනකොටත් මගේ YouTube channel එක subscribe කරා වගේම මගේ Telegram channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමුගෙන එනවා. ආයෙ අලුත් දවසක අලුත්ම වීඩියෝ එකෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඔයාලා හැමෝටම සුබ දවසක්. මම SLE Money bot